ආයි බොවන් සෙට් එක ඉතින් කොහොමද? පොඩ්ඩක් අද ඇවිදින්න කියලා නිවාඩු දවසේ සෙනසුරාදා. මං ආසම ප්ලේස් එකක් මේ ගොඩාක් කාලෙකින් ආවේ මේ පැත්තට. පේනවනේ. ඉතින් මම උඹලට කියන්න ඕනේ සාමාන්‍ය රුමේනියාවට එනකොට දැන් පොඩ්ඩක් හොයලා බලලා වරෙල් හොයලා බලන්න නෙවෙයි ගොඩක්ම හොයලා බලලා වරෙල්ලා. මොකද වැඩිපුරම ගෙනල්ලා බලව අත්අසරණ කරලා අතාරිනවා මේ රුමේනියාවට. දැන් වරෙල්ලා කියලා කියන්නේ ගොඩක් කට්ටිය බොරු කරන්න මචං. බලගෙන ලක්ෂ ගණන් අරගෙන වෙල්ලා මේ රුමේනියාවට ගෙනල්ලා උඹලව අතෑරලා දාලා ඊට පස්සේ උන්නද මලාද කියලා බලන්නේ නැති අපේ ලංකාවේ මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. ඒ වගේම තමයි ලංකාවෙත් ඉන්නවා රුමේනියාව ඇතුළෙත් ඉන්නවා. ඒ වගේ හොර ජාවාරම් කරන මිනිස්සු කොට්ටාසයක්. උන් බලන්නේ මචං සල්ලි විතරයි. උන් බලන්නේ මචං උන්ගේ පොකට් එක පිරෙනවා නම් උන්ගේ බඩකට පිරෙනවා නම් විතරයි උන් බලන්නේ මචං. ලංකාවේ උන්ට හෙන ගහලා ගියත් කමන්නේ. එහෙම සිටුේෂන් එකක් තමයි මචං රුමේනියාව ඇතුලේ උනත් තියෙන්නේ. සමහරක් කට්ටිය රුමේනියාවෙන් ඉඳගෙනත් රුමේනියාවට ගෙන්නලා අතහැරලා දානවා. එතනින් එහාට ඔයාලා බලන්නේ ලංකාවේ සමහරක් කට්ටියත් ඉන්නවා රුමේනියාවට ගෙනලා අතහැරලා දානවා. සල්ලි ගත්තා, කට්ටිය අතර සල්ලි බෙදා ගත්තා, අතරමැදියත් අතර සල්ලි බෙදා ගත්තා, අත පිහ ගත්තා. ඊට පස්සේ ඌගේ ඩොකියුමන්ට් හැදෙනවද, ඌට මොනවද වෙන්නේ, සැලරි එක හොඳයිද, ඉන්න තැන කොහොමද, ඒ කිසි දෙයක් මචං එතනින් එහාට ආයි බලන්නේ නැහැ. ඒ හින්දා මචංලා උඹලා රුමේනියාවට එන්න මචං දඟලන්න එපා. ඒකෙන් දඟලන්න එපා කියන්නේ මේ ඉක්මනට එන්න ඕනේ. ආර්යා ඉක්මනට යවනවා කිව්වා, මෙයා ඉක්මනට යවනවා කිව්වා. ඉක්මනට යවන කතන්දරයක් නැහැ මචං. මෙහෙ තියෙනවා සිස්ටම් එකක්. ඒ සිස්ටම් එකට තමයි ඔයාලට එන්න තියෙන්නේ. කොහොමත්ම මචං අවුරුද්දක් විතර යනවා මේ රුමේනියාවට එන්න ඔයාලට. රයිට් මෙහෙ ඩොකියුමන්ට් හැදෙන්නත් කාලයක් යනවා. ලංකාවේ ගිහිල්ලා ලංකාවේ ඔන්ලයින් දැම්මට පස්සේ ඒකට කියන්නේ ඔන්ලයින් ඇප්ලයි කරලා ඒකට ඉන්ටර්විව් යන්නත් ඔයාලට කාලයක් යනවා. රයිට් ඒ හින්දා කවුරු මොනවා කිව්වත් මාස 5ෙන්ද මාස 6ෙන්ද රුමේනියාවට යනවා කියලා රැවටෙන්න එපා මචං. අවුරුද්දක කිට්ටු වෙන්න කාලයක් අනිවාර්යයෙන්ම මේ කොයි කවුරු කිව්වත් යනවා. හරිද? ඒ හින්දා අමාරක් කවුරු හරි ඔයාලට කියන්න බල මෙච්චර මෙන්න මේ කාලයක් යනවා අවුරුද්දකට විතර කිට්ටු වෙන කාලයක් යනවා. ඔයාලට ප්‍රශ්නයක් නැත්නම් ඔයාලා අපේ ඒජන්සියට බැඳෙන්න. එහෙම නැත්නම් අපිත් එක්ක ජොයින්ට් වෙන්න. අපි අනිවාර්යෙන් ඩොකියුමන්ට් හදනවා. එයාලා ඒ ස්වීට සාමාන්‍ය වෙන්න සිටුේෂන් එක මෙච්චරයි අපේ ගාන. මෙච්චර කාලයක් යනවා. ඔයාලට පුළුවන් නම් ඔයාලා ඉන්න. රයිට්? නෑ එහෙම කියන පිරිසකුත් ඉන්න සමහරක් කට්ටිය ඉන්නවා. අපි ඉක්මනට යවන රුමේනියාවට අපේ වේකන්සි තියෙන අපිට ඒ කන්ටැක්ට් තියෙන අපි රුමේනියාව මේ බය කෙනෙක් ඉන්නවා. එයා ඔයාලව ගන්න ඉක්මනට රුමේනියාවට ඉක්මනට හිටන ලංකාවෙත් මේ වෙලා එන බයිලා කතන්තර කතා කියනවා මචං. ගෙනල්ලා වෙලා මෙහෙට බල්ලෝ වගේ ගෙනල්ලා අතාරිනවා මචං. අන්තිමට උන්ට කණ්ඩත් නැහැ, බොණ්ඩත් නැහැ, ඉන්නත් නැහැ. අඩුම ගානේ නිවිසනසිල්ල බොකක් දාන්න තැනක්වත් නැහැ. දන්නවද? එහෙම මිනිස්සු ගෙනල්ලා අන්ත අසරණ වෙලා සමහර මිනිස්සුන්ට කතා කරන්නත් හිතෙන්නේ නැහැ කියන්නේ මේ මිනිස්සු ඒ තරම්ම මානසික වැටිලා මිනිස්සු. දන්නවද? ලංකාවේ ලක්ෂ ගණන් ණය වෙලා මෙහෙට ඇවිල්ලා තවත් අසරණ වෙනවා මචං. සමහර මිනිස්සුන්ට බෙල්ල වෙලා දා ගන්න වෙලා තියෙන සමහර මිනිස්සු. ඒ තරම්ම අපේ ලංකාවේ ඉන්න සමහර මිනිස්සු මහ තිරසන් සක්කිලි වගේ ජාතිය සල්ලි වලට. ඒ වගේම තමයි උඹලත් කියන්න ඕන. උඹලත් හරක් වගේ හැම දෙයකටම රැවටෙන්න එපා මචං. හරිද? හොඳට හොයලා බලපල්ලා. මෙහෙ ඕන තරම් ඉන්න ගෲප් වල දානවා මෙහෙමයි විස්තර කියලා. හරිද? උඹලා එන තැනවල් ආහාර මෙහෙ මොකක්ද සිටි එක මොකක්ද කම්පැනි එක මේ හැම දෙයක්ම මචං ෆොටෝ එකක් ගහලා දාපල්ලා මෙන්න මේ කම්පැනි එකක් තියෙනවා මේ වගේ ලංකාවේ වැඩ කට්ටිය වැඩ කරනවාද මෙහෙමයි අපි එන්න ඉන්නවා කියලා ඒ වගේ දාලා හොයලා බලපල්ලා මචං. ඒ වගේ උඹලත් ගොන් හරක් වගේ මාස 5න් ගෙන්නනවා අම්මට සිට හරකයි මේකයි කියලා කට්ටිය සුරංගනා ලෝක පෙන්නලා දුන්නා රැවටෙන්න එපා මචං. උඹලගේ සල්ලි හරිද? උඹලගේ ළමයි උඹලගේ ගෑනු දරුවෝ උඹලගේ දෙමව්පියෝ හම්බ කරලා දෙන සල්ලි හරි උඹලගේ සල්ලි හරි කාගේ හරි සල්ලිනේ. හරිද? ඒ හින්දා උඹලත් මචං කල්පනාවෙන් රටකට එනකොට වරෙල්ලා අනිත් එක තමයි මචං මේ කාටවත් සල්ලි ඉස්සර කරන්න යන්න එපා. සල්ලි ඉස්සර කරනවා නම් හැම දෙයක්ම රිසිට් එකක් තියාගෙන ඉන්න මේ උඹලා කාටට සල්ලි බඳිනවනේ දාදින රුපියලේ ඉඳලම උඹලා අනිවාර්යයෙන්ම එයාලගේ ලියුමක් අරගෙන අස්සම් කරලා උඹලා ගාව තියාගෙන ඉන්න අනිවාර්යයෙන්ම. රයිට්? එහෙම නැතුව සල්ලි බඳින්න යන්න එපා ආවට ගියාට. මොකද මොකක් කර ප්‍රශ්නයකදී ඔප්පු කරන්න සාක්ෂි උඹලා ගාව තියාගෙන හැම ඩොකියුමන්ට් එකක් හැම සල්ලි බඳින රිසිට් එකක් හැම දෙයක්ම උඹලවට වාසි වෙන විදිහට උඹලත් හදාගෙන ඉන්න. රයිට්? එහෙනම් මං ගිහින් එන්න වටපිටාවත් බලාගෙනම යන්න කියලා යන්නේ. අහු වෙන්න එපා හොරුන්ට. හොඳටම හොයලා බලපල්ලා. දාපල්ලා රුමේනියාව වැහි වැහලා තියෙනවා නම් පේජ් ගෲප් දාලා අහලා හැමෝගෙම අහලා බලපල්ලා මේ තැන් මේ අහවල් එක්කෙනා ඉන්නේ මෙහෙ ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න තියෙන එක තැනකින්වත් එන්න හදන්න එපා මචං. රයිට්? එහෙනම් හැමෝටම ජය වේවා.